අද බදාදා මං අද එළියට ආවා. අද කියන්නේ ඊයේත් එළියට ආවා මං අදත් එළියට ආවා. ඇත්තටම මේ අද උදේම වැඩ ටිකක් කරා. ඊට පස්සේ මම ඇත්තටම ඇඳුමක් දාගෙන හිටියා. මං එළියට යනවා කියලා ලෑස්ති වෙලා ඉවරනට මට පොඩ්ඩක් කම්මැලි හිතුණා එළියට යනවා කියලා. ඊට පස්සේ මම පොඩ්ඩක් නිදාගත්තා. නිදාගියත් නෑ නැගිටිට පස්සේ මට හිතුණා මේ නෑ මං එළියට යන්න ඕනේ කියලා. මේ දවස්වල මේ මම පොඩ්ඩක් මූණ එච්චර හරි නෑ. මූණ හරි නෑ කියන්නේ අර මගේ මූණේ පොඩි ප්‍රශ්නයක් වෙලා තිබ්බට කියලා දවස්වල මං හිතන්නේ ඒකෙන් දැන් රිකවර් වෙලා තියෙන්නේ. ඒ වුණාට චුට්ටක් මේ මොකද්ද කියන්නේ මූණේ සමහර තැන්වල මට ටිකක් තාම පොඩ්ඩක් දැවිල්ලක් වගේ තියෙනවා. ඉතින් අර ඒකත් එක්ක අතරම මට එළියට යන්න ගියාට පස්සේ ක්‍රීම් ගාගෙන පොඩ්ඩක් මහන්සි කියන්නේ ඒකත් මට ටිකක් ඕවර්වෙල්ම් වෙන දෙයක්. ඇත්තටම එහෙම වෙන්න තරම් දෙයක් නැහැ. දන්නත් ඉතින් අර බොරුවට හේතු හදා ගන්නවා නේද? කම්මැලිකම නෙමෙයි කියන්නේ. අර ක්‍රීම් ගාගෙන කරගෙන එළියට යන්න අමාරුයි. එහෙම කියලා. ඔයාලට මේ මං අද එළියට බැස්සා ඉතින්. Hi guys, welcome back to my YouTube channel. ඉතින් වෙනද වගේම අදත් උදේම අපේ අම්මා හදලා දුන්න ඔරෙන්ජ් ජූස් එකෙන් මම මගේ වැඩ ටික කරන්න පටන් ගත්තා. ඊට පස්සේ අද දවල්ට අපේ අම්මා හදලා තිබ්බ පාස්තා එකක් චීස් දාලා ඒකත් මාරම රසයි. කොහොමත් අපේ අම්මගේ පාස්තා වලට මම දන්නේ මට එහෙම කඩයක්වත් හම්බෙලා නැහැ එහෙම කන්න රසයි. ඉතින් මම දැන් මේ වීඩියෝ එක එඩිට් කරන්නේ ලංකාවේ ඉඳන් වුණාට දැන් මම මේ වීඩියෝස් බලද්දි මට හිතෙනවා මම මේවා වීඩියෝ කරලා තියාගත්ත එක හොඳයි කියලා. මොකද මගේ ජීවිතේ මම අම්මත් එක්ක ඉඳලා කියන්නේ කියන්නේ මම අම්මත් එක්ක එකට කාලයක් ගත කරලා තියෙන්නේ හරීම අඩුවෙන්. ඉතින් මේ දේවල් තමයි මට බලන්න යාර ඉතුරු වෙලා තියෙන්නේ. මට හිතෙනවා දැන් මේ දේවල් දකිද්දි මම මේවා වීඩියෝ කරලා තියාගත්ත එක හොඳයි කියලා. මොකද එතකොට නිකන් කොහොමද කියන්නේ ඒකට මෙමරි එකක් විදිහට තියෙන නිසා. ඉතින් අනිත් පැත්තකට තායේ හිතෙනවා ඉතින් තව චුට්ට දවසක් අපේ අම්මත් එක්ක මට ඉන්න හම්බුණා නම් හොඳයි කියලා. කොහොම හරි ඉතින් අපි දෙන්නත් එක්ක මම නිදාගෙන නැගිට්ටේ. ඉතින් අපේ අම්මා නිදාගෙන නැගිට්ටට පස්සේ මට හදලා දුන්න තේ එකක්. ඉතින් අපි දෙන්නම තේ එකක් බොන ගමන් පොඩි chat එකක් දාගෙන හිටියා. ඉතින් විස්තර ගැන ඊට පස්සේ මම එළියට ආවා. ඇත්තටම මම මේක ප්ලෑන් කරන් හිටපු ගමනක් නෙමේ. මම අර කලින් වගේ මම නිදාගෙනනේ හිටියේ. මට කම්මැලිකමකුත් තිබ්බා. ඒත් ඉතින් මම හිතුවා නෑ මං පොඩ්ඩක් එළියට ගිහින් අද එනවා කියලා. මට සාධාරණ බයක් තියෙනවා. කොයි වෙලේ හරි පව වාහනයක් යට කරන් යයිද කියලා. ලංකාවේ පුරුද්දට බලන්න ඕන පැත්තට මේ බලන්නේ මේ කෙලින්ම දකුණු පැත්ත බලලා වම් පැත්ත බලන්නේ. ලංකාවෙත් එහෙම නේද බලන්නේ? නේ? මේ කොහොමද මම දැන් බලන්නේ මේ පුරුදු වෙච්ච පැත්තට බලලා මේ අනිත් පැත්තට නෙන්නේ. තාමුකුත් වෙන්න ගියේ නෑ. ඒත් මේ පොඩක් වාහන ආවේ නෑ වෙන්න. මම මේ කලර් ලයිට්ස් වලින්ම තමයි පාර පැන්නේ බලාගෙන. ඒත් මට තාම පොඩ්ඩක් සාධාරණ සැකයක් තියෙනවා. සැකයක් නෙමෙයි සාධාරණ බයක් තියෙනවා. යට කරන් යයිද කියලා. ඉතින් මම අද ආවා මැක්ඩොනල්ඩ්ස් එකට. ඇත්තටම මෙහෙම මම මැක්ඩොනල්ඩ්ස් වලින් KFC වලින් කන කෙනෙක් නෙමේ ලොකුවට. හැබැයි අපිට ලංකාවේ මැක්ඩොනල්ඩ්ස් නෑනේ. ඉතින් ඒකත් එක්ක මට හිතුණා කායවනම් හොඳයි කියලා. මොකද සමහර වෙලාවට මම සමහර දේවල් කරන්න හිතන් ඉඳලා ඒ දේ කරන්න නැතුව ඉන්නවා. ඊට පස්සේ ඒ දේ කරන්න බැරි වෙච්ච එක ගැන මම පොඩක් පසුතැවෙනවා. ඉතින් මං හිතුවා කමක් නෑ හිතිච්ච දේ කරලා දානවා කියලා. ඉතින් කොහොම හරි ඉතින් මම ඇවිල්ලා මෙතනට වෙලා කන්න ගත්තා. මෙතනට පල්ලිය ලස්සනට පේනවා. ඉතින් මෙතන ඉද්දි මට හිතුණා ඒ කියන්නේ කොහොමද මම ළඟදට මීම් එකක් නෙවෙයි Instagram එකේ post එකකුත් දැක්කා. ඒ කියන්නේ මේ වගේ තැනක අර මිනිස්සු ගොඩක් එහෙට මෙහෙට යනවා. ඉතින් අර ඒක එක්කෙනාට තියෙන එක එක දේවල් කියන්නේ මයින්ඩ්සෙට් නෙමෙයි. ඒ කියන්නේ එක එක්කෙනාගේ ජීවිතවල තියෙන දේවල් එක එක විදිය. මට ඒක මෙතනදී මතක් වුණා. ඒ කියන්නේ අර අපි හිතන් ඉන්නානේ අපිට තමයි හැමදේම හැම ප්‍රශ්නෙම හැමදේම කියන්නේ ඇයි අපිටම මෙහෙම කියලා. ඒත් ඉතින් අර අපි ගිහිල්ලා 10 දෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම 10 දෙනාට තියෙන දේවල් වෙනස්ම විදිය 10ක්. ඉතින් මට ඒක මෙතනට ආවට පස්සෙත් මතක් වුණා. මොකද මිනිස්සු හෙට මෙහෙට යනවා ඒ දේවල් එක්ක. සහ මට තව හිතිච්ච දෙයක් තමයි අපි ජීවිත කොච්චර කම්ප්ලෙක්ස් කරන් ඉන්නවද කියලා. ඒ කියන්නේ අපිට ජීවිතේ විඳිනවා කියලා ඇත්තටම අපි හැමතිස්සෙම ජොබ් එකක් කරනවා. ඒ කියන්නේ
අපි එළියකට යන්නේ නැහැ. දවස් 5ම වැඩ, සමහර දවස් 6 වැඩ. ඒත් අපි අර නිවාඩුවක් කියලා ගදයක් ගන්නෙ නැහැ. අර අපි ඇවිල්ලා තියෙන චූටි කාලෙකටනේ. අර ඒකත් එක්ක මට ඉතින් හිතෙනවා අපි වැඩ කරලා අපි පොඩි රෙස්ට් එකක් විදිහට පොඩි ඒ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ ඒකට කියන්නේ කොහොමද රිවෝඩ් එකක් විදිහට හරි පොඩි කෑමක් වෙන්න පුළුවන් එක්ක තමන්ගේ මයින්ඩ් එක රිලැක්ස් වෙන්න තමන් යන ගමනක් වෙන්න පුළුවන් අර එහෙම දෙයක් කරන්න පුළුවන් නම් මට හිතෙනවා ඇත්තට මේක ගොඩක් වටිනවා කියලා. මොකද අපේ නැත්තම් ජීවිත ගොඩක් ඒකාකාරී වෙනවා කියලා මට හිතෙනවා. අනිත් දේ තමයි අපි එහෙම මුකුත්ම නොකර අර ඒ කියන්නේ රොබෝල නෙමේනේ. අපිත් ඒ කියන්නේ මිනිස්සුනේ. එතකොට වැඩ කරනවා වගේම අපේ ඇඟවල් වලට රෙස්ට් එකක් ඕනේ. අපි වැඩ කරනවට සාපේක්ෂව අපි දේවල් එන්ජොයි කරනවා කියන්නේ හිතලා බලන්න අපි ජීවිතේ ගොඩක් මිනිස්සුන්ගෙන් ඇහුවට පස්සේ රස්සාව කරන්න කැමැත්තෙන්ද කියලා ගොඩක් අය කියන්නේ අපෝ වගේ ෆීලින් එකක්. හිතන්නකො සඳ උදේට රස්සාවට යනවා කියන එක මිනිස්සුන්ට නිකන් අර වහ කදුරු වගේ වැඩක්නේ. ඉතින් අර ඒකත් එක්ක මං කියන්නේ ඉතින් එහෙම තියෙන එහෙම තත්වයක් තියාගෙන අපි අපේ ජීවිතවලට පොඩිවත් රෙස්ට් එකක් දෙන්නේ නැතුව අපි මොකක් පස්සේද මේ යන්නේ? අපි අවුරුදු 100ක් 200ක් ජීවත් වෙන්න ඇවිල්ලා නැහැ. දැන් වුණත් මං කියන්නේ දැන් අපේ ජීවිත ගත්තම අපි අපේ ජීවිතවල දැන් සෑහෙන කාලයක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අර ඒකත් එක්ක මට කියන්න ඕනුනේ පුළුවන් හැම වෙලේම තමන්ගේ ජීවිතේ විඳින්න උත්සාහ කරන්න කියලා. මං කියන්නේ අම්මෝ මම මේ ජීවිතේ විඳිනවා එහෙම කියලා. එහෙම නෙමෙයි මං කියන්නේ. එක එක්කෙනාට එක එක දේවල් තියෙනවානේ. සමහර මිනිස්සු කැමති ගෙදරට වෙලා නිදා ගන්න, සමහර කට්ටිය කැමති සින්දුවක් අහන්න. ඒකට එළියටම යන්න ඕනේ කියලා එකක් නැහැ. හැබැයි රෙස්ට් එකක් ඕනේ නම් ඒ රෙස්ට් එක ගන්න. මම මේ ළඟදී මට යාළුවෙක් තමයි මේක කිව්වේ. ටොක්සික් ප්‍රොඩක්ටිවිටි. එයා එක මට කිව්වේ එකේ මීනින් එක ඒ කියන්නේ අර අපි හිතනවා මේ වැඩේ මන් දැන් ඉවර කරන්න ඕනේ කියලා. උදාහරණයක් විදිහට හිතන්නකෝ අපි මොකක් හරි රෙදි වගයක් හොදන්න තියෙනවා. ඒක ගැලපෙන්නේ නැහැ ඒ උදාහරණේ. පාඩම් කරන දෙයක් කියලා හිතන්නකෝ. හැබැයි අපිට පට්ට මහන්සි. හරිද? ඒත් අපි මාර විදිහට දැන් ෆුල් එනර්ජි දාලා වැඩ කරනවා. මෙලෝ දෙයක් ඔළුවට යන්නේ නැහැ. නිදිත් මතයි. හැබැයි ඔයා හිතන්න අපි විනාඩි 10ක හරි රෙස්ට් එකක් අරගෙන හරි චුට්ට වෙලාවක් හරි නිින්දක් දාලා ආයෙ වැඩ කරොත් තියෙන ප්‍රොඩක්ටිවිටි එක වැඩි නේද? අපි අර එක දිගට වැඩ කරනවට වඩා. අර ඒ වගේ තමයි ඉතින්. ඒ නිසා පුළුවන් හැම වෙලේම අර කියන්නේ තමන් ගැනත් හිතා කියන්නේ තමන්ගේ මේ ලැබිලා අපි රොබෝලා නෙමෙයි කියන දේ ගැන හිතලා වැඩ කරන්න පුළුවන් නම් ගොඩක් වෙලාවට අපිට තියෙන ලෙඩ අපිට තියෙන මානසික ප්‍රශ්න ගොඩාක් දේවල් වලින් කොහොමද කියන්නේ ගැලවිලා ඉන්න පුළුවන් කියලා මට හිතෙනවා ඉතින්. කියව වැඩි වගේද නැහැ. ඒක ඇත්තටම මට ඕනුනේ මගේ thoughts ඔයගොල්ලොත් එක්ක share කරගන්න. දැන් මම ආපහු ගෙදර යන ගමන් දැන් වෙලාව වෙනවද? පේන්නේ නැහැ ඉන්නේ. හරියටම 6:39යි. ඒ වුණාට මේ දවස්වල මෙහෙ රෑ 8ට 9ටත් එළියයි. ඉතින් ඒ නිසා එච්චර රෑ වෙනවා කියන එක දැනෙන්නේ නැහැ. මේ පාර පහින්න හිටියේ මම කොහෙන් බැන්නොත්ද ලේසි අතන මම මෙතනින් කරලා යනවා. දැන් ගෙවල් ගාව ඉන්නේ මේතර පාක් එකක් තියෙනවා. හරිද? මේ පාක් එක ගාවින් යද්දි මට මතක් වෙන අපි මල්ලිව කියන්නේ හරියටම මට මතක නැහැ අවුරුද්ද මොකක්ද කියලා. මේ වින්ටර් එකට එහෙම අපි ඉද්දි මේ මල්ලිව මේ චූටි හරිද දැන් නම් ඌට මේ මතක් වෙන්නේ නැහැ ඔය එක ඒවා. මේ ඔය තියෙන්නේ රතින් යන්නේ මේ නිලා කූරු ඔය එකේ කර නිකන් පොඩ කර දන්නේ නැද්ද? නිලා කූරු ගණේ ඔය තියෙන්නේ. මේ ඌවා මේ ළමයා මේ අනේ මහ රෑ හරිද මේ අම්මවයි මාවයි එක්කගෙන ඇවිල්ලා මේ වැස්සෙත් මෙතන පත්තු කරා. මේ මරු ඉතින් ඒ දවස් දැන් ඉතින් ලොකු වෙන දැන් ඉතින් එයා ඌට එහෙම මේකක් නැහැ. ඉතින් මේ දැන් ජිම් යනවා ගානට කාලා බීලා ඉන්නවා.
ඉස්සර තමයි මේ ඔය වගේ තිබ්බේ ඉතින්. කොහොම හරි මම ගෙදරට ආවා. අපේ අම්මා මට කිව්වා ලිෆ්ට් එකේ එන්නේ නැතුව පඩිපෙළෙන් එන්න කියලා. මම දන්නවා මම දැන් පඩිපෙළෙන් නොගියොත් එහෙම මට බැනුම් අහන්න වෙනවා කියලා. ඇත්තටම කිව්වොත් එක තට්ටුවයි නගින්න තියෙන්නේ. නමුත් අර අපිට පොඩ්ඩක් තියෙනවානේ. හැබැයි එක වෙලයකට මේ අපේ අම්මාගේ අර ඒ දේවල් වදයක් කියලා හිතුණාට අනිත් පැත්තට හිතෙනවා එහෙම අම්මා කියන එක හොඳයි කියලා. මොකද ඒක එයා කිව්වේ නැත්තම් මම ඒක කරන්නෙත් නැහැ. අපේ ඇඟවල් වලටත් හොඳ නැහැ. කන බොන එකේ නම් හැම දෙයක් ගැනම එයා මං ගැන හිතනවා. ඉතින් මට ඒක ගැන ඇත්තටම ලොකු සතුටක් තියෙන්නේ. මොකද නැත්තම් මං දන්නවා මම ඒ දේවල් කරන්නේ නැහැ කියලා. මොකද මං කම්මැලි ළමෙක්. නෑ මං කම්මැලි නෑ මං ඒක නිකන් කිව්වේ. කොහොම හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවසේ හවස් වරුව මගේ ගත වුනේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාට ගොඩාක් ස්තුතියි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. බයි බයි.